ඇඩල්ෆ් හිට්ලර් මෙවි නම අපි කවුරුත් දන්නවා. ඒත් ඒ පුද්ගලයා එහෙම කෙනෙක් වුණේ කොහමද? හැම කතාවකටම ආරම්භයක් තියෙනෝනේ. අපි බලමු මේ කතාවේ ආරම්භය මොන වගේද කියලා. මුලින්ම මේ ඡායාරූපෙ දිහා බලන්නකෝ. හරියට සාමාන්‍ය බබෙක් වගේ නේද? හරිම අහිංසකයි. මෙයා දිහා බැලුවම කවුද හිතන්නේ මේ දරුවා අනාගතයේදී මුළු ලෝකයම වෙනස් කරන කෙනෙක් වෙයි කියලා? ඉතින් ලොකුම ප්‍රශ්නේ තමයි මේක. කොහොමද මේ දරුවා ඉතිහාසයේ කුප්‍රකටම චරිතයක් බවට පත් වෙන්නේ? ඒ ගමන පටන් ගන්නෙ කොතනින්ද? හොඳයි. ඒ ගමන පටන් ගන්නේ මීට අවුරුදු ගානකට කලින් 1889 දී. ඔස්ට්‍රියා හංගේරියාවේ පොඩි දේශ සීමා නගරයකින්. මෙතන තමයි ඇඩෝල්ෆ් හිට්ලර් කියන නම මුලින්ම ඇහෙන්නේ. හැබැයි නමට පිටිපස්සේ තිබුණේ ඇත්තටම හරිම සංකීර්ණ ගැටලුකාරී පවුලක්. අපි යාගේ තාත්තගෙන් පටන් ගමු. ඇලොයිස් හිට්ලර්. හැබැයි දන්නවද? එයාගේ නම හැමදාම හිට්ලර් උනේ නෑ. මුලින් නම උනේ ඇලොයිස් ෂිකල් ගෲබර්. ඔහු අවජාතක දරුවෙක් විදිහට ඉපදිලා පස්සේ කාලෙක තමයි හිට්ලර් කියන වාසගමට මාරු වෙන්නේ. රේගු නිලධාරියෙක් වුණාට ඔහුගේ පෞද්ගලික ජීවිතේ නම් හරිම අවුල් ජාලයක්. බිරින්දයවරු 3 දිනක් ඉන් අන්තිම කෙනා ඒ කියන්නේ ඇඩෝල්ෆ්ගේ අම්මා ක්ලාරා ඇත්තටම ඔහුගේම ඥාති සහෝදරියක්. ඉතින් මේ දෙමව්පියෝ දෙන්න හරියට රෑ දවල් වගේ. තාත්තා ඇලොයිස් හරිම සැරයි. ඉක්මනට කේන්ති යන නිතරම මොකකට හරි තරහෙන් ඉන්න කෙනෙක්. හැබැයි අම්මා ක්ලාරා ඊට සම්පූර්ණයෙන්ම වෙලස්. බලන්න ඇයට ඇඩෝල්ෆ්ට කලින් දරුවෝ 3 දෙනෙක්ම බිලිඳු කාලෙදිම නැති වෙලා තිබුණා. ඉතින් හිතා ගන්න පුළුවන්නේ ඇඩෝල්ෆ්ට කොයිතරම් ආදරෙන් සුරතලෙන් සලකන්නේ නැද්ද කියලා. ඉතින් මේ වගේ පවුලක හැදෙන ළමයෙක් කොයි වගේ වෙයිද? සමහර විට පුදුම හිතේ මේක ඇහුවම මුල් කාලේදී ඔහු ඉස්කෝලේදී හරිව දක්ෂ ළමයෙක්. ඒත් ඒක වැඩි කල් පැවතුනේ නැහැ. ටිකින් ටික කැරලිකාරී ගතියක් මතුවෙන්න ගත්තා. ඔහු අනිත් ළමයි එක්ක එකතු වෙලා යුද්ධ සෙල්ලම් කළා. අනුමාන කරන්න බලන්න හැම වෙලේම නායකයා කවුද කියලා? ඒ තමයි ඔහු. හැබැයි ඔහුගේ ලුකුම කැරල්ල උනේ වෙන දෙයක්. ආඩම්බරකාර ඕස්ට්‍රියානු නිලධාරියෙකුණු තමන්ගේම තාත්තව කේන්ති ගස්සවන්න ඕනකමටම ඇඩෝල්ෆ් දැඩි ජර්මානු ජාතිකයෙක් බවට පත් වුණා. මම ඕස්ට්‍රියානු නෙවෙයි මම ජර්මානු කියලා ප්‍රකාශ කළේම තාත්තට රිද්දන්න. ඉතින් මොකද්ද උනේ? තාත්තා කෝපයෙන් වියරු වැටුණා. ප්‍රතිඵලය තමයි දරුණු දඬුවම්. ඇත්තටම ඇඩෝල්ෆ්ගේ ළමා කාලය කියන්නේ මේ වගේ චක්‍රයක්. ඔහු කැරලි ගහනවා, තාත්තා දඬුවම් දෙනවා. ඔවුන්ගේ සම්බන්ධය සම්පූර්ණයෙන්ම හැඩගැස්සුවේ මේ දේ තමයි. ළමා කාලේ එහෙම අමාරුවෙන් ගෙවෙද්දී ඔහුගේ තරුණ කාලයට එක පිට එක ඛේදවාචක කඩාපාත් වුණා. වයස 10 දී ඔහු හුඟක් ආදරය කරපු එයාගේම මල්ලි එඩ්මන්ඩ් සරම් පහෙදිලා මිය යනවා. මේ සිද්ධවීම ඔහුව සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. අවුරුදු කීපයකට පස්සේ ඔහු නිතරම රණ්ඩු වුණු තාත්තා මිය යනවා. ඊට පස්සේ වයස 16 දී ඉස්කෝලෙන් අස් වෙනවා. ඔහුගේ ලොකුම හීනේ වුණු වියාන කලා ඇකඩමියට යන්න විභාගේ ලියලා ඒක තසමත් වෙනවා. අන්තිම පහර වදින්නේ 1907 දී ඔහුගේ එකම හයිය ආදරණීය අම්මත් පිළිකාවකින් මිය යනවා. ඇත්තටම තාත්තයි පුතයි අතර තිබුණු මේ ගැටුම හොඳටම පේන සිද්ධවීමක් තියෙනවා. තාත්තට ඕන වුණේ ඇඩෝල්ෆ්වත් Taman වගේම රාජනිලධාරියෙක් කරන්න. ඒත් ඇඩෝල්ෆ් කෙලින්ම හිටගෙන කිව්වා නෑ තාත්තේ මම වෙන්නේ චිත්‍ර ශිල්පියෙක් කියලා. ඔහුගේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න එක හීනයක් වගේම තාත්තට විරුද්ධ වෙන්න තිබුණු හොඳම අවස්ථාවක් වුණා. ඉතින් දැන් හිතලා බලන්න දෙමව්පියෝ දෙන්නම නෑ, අධ්‍යාපනයක් නෑ, ජීවිතේට කිසිම අරමුණක් නෑ. මේ තරුණයා තමන්ගේ කලා හීනිය සැබෑ කරගන්න හිතාගෙන වියාන නගරයට යනවා. හැබැයි මේ වියානාවේ ගත කරපු කාලය මෙතනදි තමයි ඔහුගේ ජීවිතය, ඒ වගේම මුළු ලෝකයේම ඉරණම වෙනස් කරපු අදහස් ඔහුගේ ඔළුවට ඇත්තටම කාවදින්න පටන් ගන්නෙ. ඒ කාලෙදී ඔහුට හිටියේ එකම එක යාළුවෙක් විතරයි, ඔගස්ට් කුබිසෙක් කියලා කෙනෙක්. කුබිසෙක් කියන විදිහට තරුණ හිට්ලර් කියන්නේ හරිම අමුතු චරිතයක්. එක වෙලාවකදී දේවල් ගැන දැඩි උනන්දුවක් දක්වනවා. ඊළඟ මොහොතේ පොඩි දෙයකටත් පිස්සු හැදිලා වගේ කේන්ති ගන්නවා. හැබැයි මෙන්න පුදුම හිතෙන දේ. ඔහු කේන්තියෙන් කෑ ගහන්න පටන් ගත්තම මිනිස්සුන්ව වශී කරන අමුතුම කතා කිරීමේ හැකියාවක් ඔහුට තිබුණා. අම්මගේ මරණය ඔහු සම්පූර්ණයෙන්ම බිඳ වැට්ටුවා. ඔහු දෙවනි පාරටත් කලා පාසලට යන්න උත්සාහ කළා. ඒකත් අසාර්ථක වුණා. අතේ සතයක්වත් නැතුව අන්තිමට ඔහුට සිද්ධ වුණේ නිවාස නැති අයට තියෙන නවාතැන් පළවලා පාලම් යට ජීවත් වෙන්න. ඉතින් එතකොට තමයි ඔහු තමන්ගේ අසාර්ථකත්වයට කාව හරි මොකක් හරි දෙයක් වග කියන්න ඕනේ කියලා හොයන්න පටන් ගත්තේ. ඒ හේතුව ඔහුට හම්බ වුණේ වියානා නගරයේ දේශපාලන වාතාවරණයෙන්. ඒ කාලෙදී වියානාව කියන්නේ යුදෙව් විරෝධයේ තදින්ම පැතිරිලා තිබුණු තැනක්. ඔහු දක්ෂිණාංශික යුදෙව් විරෝධී පත්තර එකක් නෑර කියුවා. ලෝකය පාලනය කරන්න යුදෙව්වන් කුමන්ත්‍රණය කරනවා වගේ කුමන්ත්‍රණ තියරි සම්පූර්ණයෙන්ම විශ්වාස කළා.
පිරිසිදු ආර්ය ජාතියයි අනිත් ජාතීනුයි අතර සදාකාලික අරගලයක් තියෙනවා කියන අදහස ඔහුගේ ඔළුවේ තදින්ම පළපදියම් වුණා. අන්තිමට මේ අසාර්ථක ජීවිතෙන් ගැලවෙන්න හිතාගෙන ඔහු ජර්මනියේ මියුනිච් නගරයට යනවා. එතනදී තමයි ඔහුගේ ජීවිතේට මෙච්චරකල් නැති දෙයක් ලැබෙන්නේ. ඒ තමයි අරමුණක්. ඒ අරමුණ එන්නේ පළවෙනි ලෝක යුද්ධයත් එක්ක. අවුරුද්ද 1914 යුද්ධය පටන් ගන්නවා. පුදුමයකට වගේ යුරෝපයේ පුරාම මිනිස්සු මේ ආරංචියෙන් සතුටු වෙනවා. හිට්ලර් වගේ අතරමං වෙලා හිටපු කෙනෙකුට මේක හරියට අහසෙන් කඩාපාතුණු අවස්ථාවක් වගේ. දවස් කිහිපයක් අතුලත ඔහු ජර්මානු හමුදාවට ස්වේච්ඡාවෙන්ම බැඳෙනවා. මරණයයි බිහිසුණුකමයි පිරුණු යුද පිටිය හිට්ලර්ට දැනුනේ හරියට gedara වගේ. ඔහු පස්සේ කාලෙක කිව්වා ඒ තමයි ඔහුගේ ජීවිතේ තිබුණු හොඳම කාලය කියලා. ඇයි? මොකද පළවෙනි වතාවට ඔහුට අරමුණක් ලැබුණා. පළවෙනි වතාවට ඔහුට මිත්‍රත්වයේ සහෝදරත්වයේ කියන දේවල් දැනුණා. ඔහු නිර්භීත සොල්දාදුවෙක් විදිහට ප්‍රසිද්ධ වුණා. අයන් ක්‍රොස් පදක්කමෙනුත් පිදුම් ලැබුවා. අවුරුදු 4කට පස්සේ යුද්ධය ඉවර වෙනවා. හැබැයි ඉවර වෙන්නේ ජර්මනියේ පරාජයෙන්. ඉතින් මේ පරාජය තමයි හිට්ලර්ගේ හිතේ තිබුණු වෛරයේ බීජවවත වතුර දාලා ඒවා යෝධ ගහක් බවට පත් කරන්නේ. ජර්මනිය පරාද වුණා කියන ආරංචිය උඩ ලැබෙන්නේ ගෑස් ප්‍රහාරයකින් తాවකාලිකව ඇස්පේන්නේ නැතුව ඉස්පිරිතාලේ ඉඳකොට. ඔහුට මේක දරා ගන්න බෑ. නිර්භීත ජර්මානු හමුදාව පරදින්න බෑ. එහෙනම් මේක පාවා දීමෝ. කවුද පාවා දුන්නේ? ඔහුගේ හිතේ තිබුණු උත්තරේ පැහැදිලි. කොමියුනිස්ට්වාදීන් සහ යුදෙව්හන්. මේ පිටට පිහියෙන් ඇනීමේ මිත්‍යාව ඔහුගේ මුළු ජීවිතේව මූලික විශ්වාසී බවට පත් වුණා. යුද්ධෙන් පස්සේ ජර්මනියට අත්සන් කරන සිඳ වුණු සාමගිවිසුම මේ පරාජය වේදනාවට තවත් ලුණු අඹුල් එකතු කළා. ජර්මනියට විශාල වන්දි මුදලක් ගෙවන්න වුණා, හමුදාව නැත්තටම නැති කළා, වටිනා භූමි ප්‍රදේශ නැති වුණා. බොහෝ ජර්මානුවන්ට මේක ලොකුම අවමානයක් වුණා. හිට්ලර් මේ අවමානය හරිම පෞද්ගලිකව බාරගත්තා. ඉතින් දැන් අපිට සම්පූර්ණ චිත්‍රය පේනවා. අසාර්ථක කලාකාරයෙක් යුද්ධෙන් තමන්ගේ අරමුණ හොයාගත්ත සොල්දාතුවෙක් දැන් ජාතික අවමානයෙන් වියරු වැටිලා ඉන්නවා. ප්‍රශ්නේ තමයි මේ වගේ මිනිස්සෙක් තමන්ගේ පෞද්ගලික අසාර්ථකකම් සහ මේ ජාතික ලැජ්ජාව එකට එකතු කරලා ඒ වෛරයේ දේශපාලන අවයක් බවට පත් කරගන්නේ කොහමද? එතනින් එහාට දිගහැරෙන්නේ මනුස්ස ඉතිහාසයේ අඳුරතම පරිච්ඡේදයක්.